එඩිසන් බංගලෝ එකට ඇවිල්ලා ඉන්නේ දැන්. ඉතින් මේ එඩිසන් බංගලෝ එක කියන්නේ තින් හපුතලේ පහු කරලා එනකොට තියෙන ලංකාවේ තියෙන සුන්දරම ස්ථානයක්. මේ තැනත් ඉතිහාසගත වුණ කතාපුවතක් තියෙනවා. ඉතින් ඒක ගැන අපි අහමු. මොකද මෙතන මේ ආවට පස්සේ අපිව ගයිඩ් කරන්න එහෙම නැත්නම් මේ ගැන විස්තර කියලා දෙන්න, මේකේ කතා ගැන, ඉතිහාස කතා ගැන හරියටම කියලා දෙන්න ගොඩක් කට්ටිය මෙතන ස්ටාෆ් එකේ ඉන්නවා. ඉතින් මම කියනවට වැඩිය ඒගොල්ලන්ගෙන් තොරතුරු අපිට දැනගන්න පුළුවන්. අපි අතුරට ගිහලා බලමු. කම්මන ඇතුළට ආවොත් මට මගේ නම රාජේන්ද්‍ර. ඉතින් මේ තමයි අපිව ගයිඩ් කරන කෙනා. මේක ඇතුළට ආවා. පොඩ්ඩක් කියන්නකෝ අපේ පිරිසට දැනගන්න මේ කතාව ගැන. හරි සර් මම කියන්නම්. අර මෙතන ඕන අර ලොකු පින්තූරයක් දාලා තියෙනවා. ඒක බලන්න පුළුවන්. අර පින්තූරෙත් මේ කාමර වලින් අපි යන්නේ පැත්තේම අපි තියා බලාගෙන ඉන්න විදිහටම ඇඳලා තියෙන්නේ. අර ලොකු පින්තූරය ඇඳලා තියෙනවා ඩේවිඩ් පේන්ටර්. ඩේවිඩ් පේන්ටර් ආර්ට්ස් තමයි. අර පින්තූරනේ මාකයා තමයි මේ බංගලාව ෆස්ට් ඕනර්. මෙයා ඉංග්‍රීසි ඉඳලා ඉවිලා තියෙන්නේ. මේ මාකයාගේ නම තෝමස් ලිස්ටර් විලියම්ස්. මෙයා මේ බංගලාවට එඩිසන් කියලා නම තියලා තියෙනවා. එඩිසන් කෙනෙකුට ඉංග්‍රීසියේ ගමේ නම. මෙයා 1800 ගාන ලංකාවට ඇවිල්ලා අර බොකවන්තලාව යටින් පස්සේ වතුපාලකයා. හරි. ඒ වගේ වතුන නිසා අවුරුදු 19ක් 20ක් විතර වැඩ කරලා තියෙන්නේ. ඊට පස්සේ එයාගේ නෝනාත් ඉංග්‍රීසි ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. නෝනාගේ නම හැවලින්. එයා ඉඳපු චිත්‍ර තමයි මේ ග්ලාස් වලින් දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාට පුතාලා දෙන්නෙක් ඉඳලා තියෙන්නේ. ඒගොල්ලෝ ඉංග්‍රීසි රෝයල් ආමියේදී. ඒගොල්ලෝ බැඳලත් නෑ. දෙවෙනි ලෝක යුද්ධයට ගිහලා පුතාලා දෙන්නම නැති වුණා. හරි පුතාලා දෙන්නම නැති වුණා පස්සේ මෙයා ලංකාවට ඉංග්‍රීසි දීලා තියෙන්නේ. හරිලා මාස 4ක් ඉඳලා ආපහු ලංකාවට ඇවිල්ලා අර කොළඹ තියෙනවා ජෝර්ජ් ස්පොට්ස් කියලා කම්පැනි එකක්. ඒක ටී කම්පැනි. ඒ කම්පැනි වලින් චේර්මන් සභාපති. ඊට පස්සේ මෙයා වෙඩි ඉඳලා තියෙන කොළඹ. කොළඹ ඉන්නකොට මෙයා ඉවරට වලින් ගිහලා තියෙන්නේ. මෙයාට අර ඉංග්‍රීසි විදියට බංගලා එකක් හදන්න ඕන කියලා අපි ලංකාව ගොඩක් තැනක් හොයලා තිනවා. මේකට නම කියන්නේ පුතාලා තංගමලේ අබේ භූමි කියලා. එතන අරන් තිනවා කරදායයි. මේක ප්‍රයිවට් ප්‍රොපර්ටි. එයා සල්ලි වලට අරගෙන මේ බංගලාව ඉංග්‍රීසි විදියටම හදලා තියෙනවා. පිටි ඔක්කොම තනි කර කලුකල්. උඩ බාල ඔක්කොම දාලා තිනවා තේක ලීවර්. මෙයා නෙව් දෙකක් ගන්න තිනවා බඩු. එන්න මෙතන රේට් පාර කියන්නේ. එතන ඉඳලා තමයි බඩු ඔක්කොම උඩට ගෙනලා තියෙන්නේ. ඔක්කොම අපි ලංකාවේ ඉන්ජිනියර්ස්ලා වැඩ කරලා තියෙන්නේ. මේක ප්ලෑන් එකක් දීලා තිනවා ඉංග්‍රීසි කට්ටිය. ඊට පස්සේ මෙයා වෙඩිකාලේ තියෙන 48 නිදාස ලැබුණ පස්සේ මෙයා ආපහු ඉංග්‍රීසියට ගිහලා තියෙන්නේ. එතකොට මෙයාට වයස 82යි. මේ බංගලාව විකුණලා තියෙන්නේ විමලා විජේවර්ධන මෙතන ඉන්න. බණ්ඩාරනායක මහත්තයා ආණ්ඩුවේ සෞඛ්‍යමන්ත්‍රී. ඊට පස්සේ විමලා විජේවර්ධන මෙතන 1908 කින් කතෝලික සභාවට වික්කා. දැන් පාලනය කරන්නේ කතෝලික පාදස්ලා. මේක බ්‍රදර්ස්ලාගේ ට්‍රේනින් ස්කූල් එක. මෙතන සම්පූර්ණ කාමර තියෙනවා 35යි. ඒකින් කාමර 10ක් විතර කට්ටියට නවතින්න දෙනවා. ඒක කලින් බුක් කරගන්න ඕනේ. එක්කෙනෙකුට 5යි තුන් වෙලම කණ්ඩ බොන්න ඔක්කොම දීලා. අනිත් එක මෙතන තියෙන පළතුරු වලින් අපි ජේම් කෝඩියල් වයින් ඔක්කොම නිෂ්පාදනය කරනවා. හොඳ පොයින්ට් එක. කියන්නේ අපිට කවුරු හරි එනවා නම් ඔන්ලයින් බුකින් හරි දාලා අපිට බුක් කරගන්න පුළුවන්. ඔන්ලයින් එකේ අර වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒකට කෝල් කරලා බුක් කරන්න පුළුවන්. අනිත් එක වාහන වල එනවා නම් මේක අතුරුම පාක් කරන්න පුළුවන්. ඒ ෆැසිලිටිස් දීලා තියෙනවා. ගෙස්ට් බලන්න දෙන්නෙක් වෙනම ඉන්නවා. හරි. ඕලුක් කරන්නේ පාදස්ලා. හරි. මේ අපල බලන්න ලොකු ලයිබ්‍රරි අර ඔක්කොම තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ඕකේ. එහෙනම් මේ බොහොම ස්තුතියි දුන්න අවස්ථාවට. Thank you. මේ දුමාරේ සීත ඇන්දයානේ සීන ඇන්ද සානුවේ ආශාලතිද මාතෙක්ක තනිව ඉන්න එඩිසන් බංගලෝ එකෙන් යන්න තමයි හදන්නේ දැන්. ඉතින් මං හිතන්නේ ගොඩක් තොරතුරුත් ඕගොල්ලන් දැනගත්තා. මෙතන ඉන්න පිරිසත් අපිට තවත් ගොඩක් දේවල් මේ ගැන කිව්වා. ඉතින් මං සාමාන්‍යයෙන් අවිලක් තියෙනවා. නමුත් නැති කෙනෙක්ට ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේ වීඩියෝ එකත් මං හිතනවා වටිනවා කියලා. එන්න ඉතින් ලස්සන තැනක් හපුතලේ පැත්තේ තියෙන ලස්සන තැනක්. එනවා නම් ඇල්ල, නුවරඑළිය, බදුල්ල, හපුතලේ, දියතලාව මේ පැත්තට ඇවිදින්න අනිවාර්යෙන් එඩිසන් බංගලෝ එකටත් ඇවිල්ලා යන්න මතක් කරලම. ඉතින් ජය වේවා. තව වීඩියෝ එකකින් හම්බෙමු. පැතනින්නේ